ඔබත් කැමතිද නිතර කේන්ති යන්නේ නැති, නිතර බයෙන් පසු වෙන්නේ නැති උපේක්ෂා සහගත කෙනෙකු බවට පත්වෙන්න. එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. අපි අපේ සිතුවිලි පාලනය කරලා ඒවා ධනාත්මක විදිහට හරවගන්න හැම වෙලාවකදීම අපේ මේ මොළයේ තියෙන නියුරෝන්ස් අතර නව සම්බන්ධතා ඇති වෙනවා. ඉතින් අපි දිගින් දිගටම ධනාත්මකව හිතන එක පුරුද්දක් කරගත්තාම අපේ සිතුවිලි ගමන් කරන මේ නියුරල් පාත්වේස් ශක්තිමත් වෙනවා. ඉතින් කාලයක් එක්ක අපිට ඕනෑම සිටුවේෂන් එකකදී ධනාත්මකව සිතීම ඉබේම සිදුවෙන දෙයක් බවට පත් වෙනවා. මොලේ ඉදිරිපස කොටස තමයි මේ තර්කානුකූල තීරණ ගැනීම, අවධානය යොමු කිරීම සහ චිත්ත වේගය පාලනය කරන්නේ. අපි අපේ සිත පාලනය කරලා ධනාත්මකව කටයුතු කරද්දී මේ කොටසේ පටකවල ඝනත්වය, මේ ග්‍රේ මැටර් ඩෙන්සිටි එක ටිකෙන් ටික වැඩි වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපිට ඕනෑම ප්‍රශ්නයකදී කලබල නොවි ධනාත්මක තීරණ ගැනීමේ හැකියාව ඉහළ යනවා. ඇමිග්ඩලා කියන්නේ මේ මොලේ ෆියර් සෙන්ටර් එක. අපිට බිය, කෝපය, මානසික පීඩනය දැනෙන්නේ මෙන්න මේ ඇමිග්ඩලා කොටසේ. ඉතින් අපි ධනාත්මකව හිතද්දී සහ මානස සංසුන්ව තබා ගන්නා වෙලාවට මේ ඇමිග්ඩලා කොටසේ ක්‍රියාකාරීත්වය වගේම ඒකේ ප්‍රමාණය අඩු වෙලා ඒ විට තරහ පාලනය කර ගැනීමේ හැකියාව අපිට පවතිනවා.